රොන්සොයා කතාවට ආදරෙන් පිළිගන්නවා. සීනි බෝල ඉදිරියට තමන්ගේ අම්මට මාට්ටු වෙනවා. ඉතින් දැන් ඔයා දන්නවනේ හොරකමකට අහු වුණාට පස්සේ මේ කට්ටිය නැවත වතාවක් තාම හම්බුනේ නැහැ කියලා. ඉතින් කොහොම වුණත් දැන් අනිවාර්යෙන්ම හොරකමට මාට්ටු වෙච්ච නිසා සීනි බෝල තමන් ගැන වැරදි විදිහට හිතාගෙන ඇති. සීනි බෝල ළඟ අඬන්න වුණා. තමන් පොඩි බබෙක් වගේ කියලා හිතාගෙන ඇති. ඉතින් ඔය වගේ දේවල් ටිකක් තමයි සයාගෙට හිතෙන්න පටන් අරගෙන තිබුණේ. ඉතින් කොහොම වුණත් ඔන්න ඊගාව දවසේ හම්බුණාට පස්සේ අනිවාර්යෙන්ම සීනි බෝල්ට මුහුණ දී ගන්නත් බැරි තත්ත්වයක් තමයි ඔන්න සයාගෙට උදා වෙලා තියෙන්නේ. හැබැයි ඒ වුණාට ගෙදර කට්ටිය අම්මා තාත්තා එතකොට අක්කා මේ හැමෝම හිත හැදීමෙන් පස්සේ නැවත වතාවක් ඉතින් සීනි බෝලෙත් මතක් වෙනකොට මේ ඉස්කෝලේ අතෑරලා දාලා යන්න පුණා ඉහළම තැනක කෙනෙක්ගේ පුතෙක්නේ. ඉතින් නගරාධිපතිගේ පුතෙක්නේ. ඉතින් ඒ ගැන කල්පනා වෙනකොටත් ලොකු බයක් හිතට ඇවිල්ලා තිබුණා වුණත් සීනි බෝල වෙනුවෙන්ම එතකොට තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන්ම මේ ඉස්කෝලේට නැවත වතාවක් යන එක හරිම වැදගත් දෙයක් විදියට තමයි අපිට මේ වෙලාවේ කතා කරන්නටත් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන මම මේ වෙලාවේ සිහිපත් කරන්නටත් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන මම අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. ඉතින් කොහොම වුණත් අපිට මෙන්න මේ වගේ කතාවකටත් යන්න පුළුවන්. දැන් ඉදිරියට තමන්ගේ අම්මා එන්න කලින් සයාගෙත් එක කතා කර කර ඉන්නවා සීනි බෝල. ඉතින් ඒක දකින්න ලැබෙනවා. ඉතින් කොහොම වුණත් සයාගේ නම්වත් දන්නේ නැහැ කියලානේ කිව්වේ තමන්ගේ දුව. ඉතින් එහෙම එකේ සීනි බෝල මේ විදියට ළඟින්ම කතා කර කර ඉන්නේ ඇයි කියන ප්‍රශ්න තියෙනවා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා ඒ කියන්නේ ඒ දෙන්න කතා කරන තැනට ඇවිල්ලාම තමන්ගේ දුවව අතින් ඇදගෙන යන්න නියමිතයි. ඉතින් ඉදිරියටත් ඔය සයාගීත් එක කතා කරන්න පටන් ගත්තොත් එහෙම මේ ඉස්කෝලෙන් අස් කරලා වෙන ඉස්කෝලයකට දානවා කියන තර්ජනය තමන්ගේ දුවට දාන්න නියමිතයි. සයාගීටත් බලින්න නියමිතයි. තමන්ගේ දුවත් එක්ක කතා කරන්නවත් එපා. පැත්තකට වෙලා ඉන්න කියන දේ තමයි මේ වෙලාවේදී කතා කරන්න සූදානමක් ඇති කරගත්තේ කියන කාරණාව ගැන මම අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක කතා කිරීමට උත්සාහවන්ත වෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මතක් කරන්න ඕනේ. ඉතින් සයාගිටත් මේ වෙලාවේ ලොකු දුකක් ඇති වෙනවා. මොකද සීනි බෝලෙත් එක්ක ආයෙ කතා කරන්නවත් බැරි වෙයිද කියලා. හැබැයි ඒ වුණාට දෙන්න එකම ඉස්කෝලේ නිසා පන්ති ඇතුළේදී හරි මේ දෙන්න හම්බෙන්න පුළුවන් නිසා ලොකු සැනසීමක් ඇති වේවි. එළියේදී මුණ ගැහෙන්නේ නැතුව ඉන්නත් මේ දෙන්න තීරණය කරાવી හේතුව එහෙම වුණොත් ඉස්කෝලෙන් අයින් කරයි කියලා තියෙන බය තමයි.